වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාස 31 වනදා වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයේ කළ ලද වැටලීමක් අතරතුර වෙඩි තැබීමක් සිදු කර තිබුණු අතර එහිදී වැලිගම පොලිසිය නිලධාරීන් විසින් මෙම නිලධාරීන් පාතාල සමාජිකයන් සිතා මොවුන් ඉලක්ක කරගෙන වෙඩි තැබීමක් සිදු කර තිබිණි. මෙම වෙඩි තැබීමෙන් කොළඹ අපරාධ කොට්ටාසේ පොලිස් සැරෙන්වරයෙකු මිය ගිය අතර තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබන ලදී. මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ ලද විමර්ශනයකට අනුව එවක පොලිස්පති ලෙස කටයුතු කළ අනිවාර්ය නිවාඩු යවා සිටින දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කිරීමට මාතර මහේසත් අධිකරණය නියෝග කළ අතර මේ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා දින 20ක කාලයකට පසු අධිකරණය හමුවට බාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එසේම චෝදනා එල්ල වූ කොළඹ අපරාධ කොට්ටාසේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස අධිකරණය හමුවට බාර වීමෙන් පසු අපමත මුදා හැරිණි. මෙම සිද්ධියට සැකකරුවෙකු ලෙස නම් කර සිටි කොළඹ අපරාධ කොට්ටාසේ පොලිස් පරීක්ෂක නිශාන්ත නිලධාරියා මේ වන විටත් බ්‍රිතාන්‍යයට පලා ගොස් තිබේ. කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම ගැන හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා දැක්වුවේ මෙවන් අදහසක්. අද දින තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවා ඇති බවත් මේකී සිද්ධිය ගැන තමා කිසිවක් නොදන්නා බවත් ඔහු පවසා සිටී. පොලිස්පතිවරයා විසින් සිදු කළ ලද සෑම ක්‍රියාවක්ම මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමා දැනුවත් නොකළ බවද තමාද විමර්ශනවලට අදාළ සියල්ලම විමසීමක් නොකර බවද ඔහු කියා සිටී.